අපි කවුරුත් දන්න පිළිගත්ත සාමාන්‍ය ඉතිහාස කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව නයිට් ටෙම්පල් වරු කියන්නේ ජෙරුසලමට යන ක්‍රිස්තියානි වන්දනාකරුවන්ව ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතය පවා කැපකරපු ඉතාමත් නිහතමානී වගේම රණශූර භික්ෂුන් පිරිසක්. හැබැයි කාලයත් එක්ක මේ වීරෝධාර නයිට් වරුන්ව පාවා දීලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්ම කියලායි ඉතිහාස පොත්වල ලියවිලා තියෙන්නේ. ඒත් ඔයාලා හිතනවාද ඒක තමයි ඇත්ත කතාව කියලා? අන්නේ සාමාන්‍ය කතාව ඇතුලේ තවත් අතිශය රහසිගත මිනිමැරුම් අභිරහස් සහ වලලන ලද නිදානයන්ගෙන් පිරුණු පුරාවෘත්තයක් හැංගිලා තියෙනවා. ඒක ලෝකයේ සම්පූර්ණ ඉතිහාසයම නැවත ලියන්න පුළුවන් තරම් බලවත් රහසක්. ඔව්, ටෙම්පල් වරු ජෙරුසලමේ ක්‍රිස්තියානි බැතිපඳුන්ව ආරක්ෂා කරපු එක ඇත්ත. හැබැයි ඒක කවර් ස්ටෝරි එකක්. නැත්තම් ඔවුන්ගේ සැබෑ අරමුණ වහන්න දාපු වෙස්මුණක් විතරයි. ඔවුන් එතනට වෙලා ඇත්තටම හෙව්වේ වෙනත් දෙයක්. ඒ තමයි මීට වසර දහස් ගානකට කලින් නැති වෙලා ගිය ඉපැරණි තාක්ෂණය. ටෙම්පල් වරු සුද්දෝ භූමියට පය ගහපු ගමම්ම කිසිම පමාවක් නැතුව රහසිගත කැනීම් ආරම්භ කළා. ඊට පස්සේ මොකද වුණේ? එහෙනම් අපි යමු මේ කතාවේ මුලටම. නයිට්ස් ටෙම්ප්ලර් සංවිධානය නිල වශයෙන් පිහිටුවන්නේ ක්‍රිස්තු වර්ෂ 1118 දී. හැබැයි මේ සැබෑ කතාව ආරම්භ වෙන්නේ ඊටත් වසර ගණනාවකට කලින් කොන්ස්ටන්තිනෝපලේදී. ඒ කියන්නේ අද අපි හඳුන්වන ඉස්තාන්බුල් නුවරදී. ඒ දවස්වල බ්‍රදර්ස් ඔෆ් ද ඊස්ට් නැත්නම් පෙරදිග සහෝදරයෝ කියලා ග්‍රීසිය පිහිටවපු රහසිගත සංවිධානයක් තිබුණා. පස්සේ කාලෙක ඔවුන් තමන්ගේ මූලස්ථානය මේ ඉස්තාන්බුල් නුවරට රැගෙන ආවා. ඔවුන් සාමාන්‍ය මිනිසු නෙවෙයි. ඔවුන් ඇල්කම විද්‍යාව ප්‍රගුණ කළා. පූජනීය ජ්‍යාමිතිය හැදෑරුවා. ඒ වගේම ජ්‍යොතිෂ විද්‍යාව, තාර්කා විද්‍යාව, සංගීතය සහ ගණිතය අඩංගු විවිධ අද්භූත චාරිත්‍ර පවා ඉටු කළා. ඉතින් ප්‍රංශ ජාතික වංශවතෙක් වුණු හියුඩී පේයන්ස් කියන කෙනාට මේ රහසිගත සංවිධානය මුණ ගැහුණු වෙලාවේ ඔහු පුදුමාකාර විදියට උද්‍යෝගිමත් වුණා. හියු කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කතෝලිකයෙක්. යුරෝපයේ වැඩි හරියක් ඒ දවස්වල කතෝලිකයන් තමයි. හැබැයි පුදුමයකට වගේ හියුගේ පවුලේ සමාජිකයන් අදහලා තිබුණේ සූෆි ඉස්ලාම් දහම. ඒ කියන්නේ ඉස්ලාම් දහමේ තියෙන වඩාත්ම ආධ්‍යාත්මික සහ গুপ্ত පැත්තයි. ඉතින් හියුට මේ පුරාණ දැනුම ආරක්ෂා කරන රහස් කණ්ඩායම ගැන ආරංචි වුණාම ඔහුට ඕන වුණා කොහොම හරි ඕන්ව මුණ ගැහිලා මේ දේවල් තමන්ගේම ඇසින් දැක ගන්න. ඒ කාලවකවානුව වෙනකොට මුළු යුරෝපයේම තිබුණේ මහා අවුල් ජාලාවක. විවිධ රාජධානි නැගී යනවා, බිඳ වැටෙනවා, එකිනෙකා මරා ගන්නවා. පෙරදිගේ ඉන්න මුස්ලිම් වරුන් සහ ක්‍රිස්තියානි බත්තිකයන් අතර දරුණු ගැටුම් ඇති වෙනවා. ලෝකය තමන් විසින්ම තමන්ව විනාශ කරගමින් සිටි කාලයක් ඒක. හැබැයි මේ හැම කලබලයක් අස්සෙම අර පෙරදිග සහෝදරයන් සතුව පුදුමාකාර සාමකාමී ප්‍රඥාවක් තිබුණා. ඔවුන් නූතන දේශපාලනය ගැන සතයකටවත් මායිම් කළේ නැහැ. ඔවුන්ට ඊට වඩා බරපතල අරමුණක් තිබුණා. හියුඩී පේයන්ස් සමග දැඩි විශ්වාසයක් ගොඩනැගුණාට පස්සේ මේ පෙරදිග සහෝදරයෝ යුරෝපීය අමුත්තන්ට තමන්ගේ රහස් කතාව කිව්වා. ඇත්තටම ඒක ඔවුන්ගේ කතාව විතරක් නෙවෙයි. ඒක තමයි මිනිස් ඉතිහාසයේ විශාලතම අභිරහස් කතාව. ඒ කතාව මීට වසර දහස් ගණනකට කලින් මේ පෘථිවිය මත ඉතාමත් සමෘද්ධිමත්ව පැවති පුරාණ ශිෂ්ටාචාරයක් පිළිබඳවයි. එහි වැසියන් ඉහළ ආධ්‍යාත්මිකතාවයක් වගේම අතිශය දියුණු තාක්ෂණයක් හිමිකරගෙන හිටියා. එතන දරිද්‍රතාවය කියන වචනයක්වත් තිබුණේ නැහැ. ධනය කියන එකට කිසිම අර්ථයක් තිබුණේ නැහැ. සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පරිදි ආහාර සැපයන ක්‍රමවත් වගාක්‍රම ඔවුන් සතුව තිබුණා. ඔවුන්ට කාලගුණය පාලනය කරන්න පවා පුළුවන්කම තිබුණා. ඒ නිසා නියඟ හෝ සාගින්නක් ඇති වුණේ නැහැ. හියුඩී පේයන්ස්ට මේ කතාව ඇහුනේ හරියට මන්තර ගුරුකම් හෝ ප්‍රාතිහාර වගේ. මොකද මේ ඉපැරණි මිනිස්සුන්ට ක්ෂණිකව ඉතා දිගු දුරක් පුරා සංනිවේදනය කරන්න පුළුවන්කම තිබුණ කිව්වා. වස්තුන් ඒවා කොච්චර බර, කොච්චර විශාල වුණත් අහසේ පාවීමට, ඒ කියන්නේ ලෙවිටේටින් කිරීමට සැලසීමේ තාක්ෂණයක් ඔවුන් සතුව තිබුණා. ඒ වගේම ඕනෑම ලෙඩක් සුව කළ හැකි ඖෂධ ඔවුන් සතුව තිබුණු නිසා මිනිස්සු අවුරුදු 100 ගණනක් නිරෝගීව ජීවත් වුණා. සම්පත් බහුල නිසා කිසිම යුද්ධයක් තිබුණේ නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍ය ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා ඔවුන්ගේ එකම අරමුණ උනේ තමන්ගේ
ආධ්‍යාත්මිකත්වය දියුණු කරගන්න එක විතරයි. මේක තව අහගෙන හිටපු හිව්ඩී පේන්ස් පුදුම වෙලා ඇහුවා ඉතින් සොබාදාම් පවා පාලනය කරන්න පුළුවන්කම තිබුණු මෙච්චර බලවත් ශිෂ්ටාචාරයක් කොහොමද ෂණිකව මේ පොළවෙන් අතුගා දැමුණ කියලා. පෙරදිග සහෝදර දුන්න උත්තරය වුණේ එක දවසකින් මුළු පෘථිවියම සැලවෙන්න පටන් ගත්තා. ගිනිකඳු පිපිරිලා ගියා. ඊට පස්සේ ආව මහා දැවැන්ත ජල ගැල්මක් මුළු ලෝකය පුරාම ගලාගෙන ගිහින් සියල්ල විනාශ කරලා දැම්මා. ඔව් ඔයාලට දැන් තේරෙනව නේද මේ කතාව කොහෙද යන්නේ කියලා? හිව්ඩී පේන්ස් සහ ඔහුගේ නයිට්වරු 8 දෙනා මුල්වරට දැනගත්තේ අන්නේ පුරාවෘත්තගත ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරය ගැනයි. පේන්ස් සහ ඔහුගේ සගයන් මේ කතාවට සම්පූර්ණයෙන්ම වශී වුණා. පේන්ස් සුගතෙක්. ඔහු ප්ලේටෝ ලියපු ඇට්ලාන්ටිස් දූපත පිළිබඳ කතාව කලින් ඉඳන්ම දැනගෙන හිටියා. හැබැයි ඔහු හිතුවේ ඒක නිකම් ප්‍රබන්ධ කතාවක් විතරයි කියලා. ඒත් පෙරදිග සහෝදරයන් කිව්වේ ප්ලේටෝ බොහෝ දුරට නිවැරදි වුණත් ඇට්ලාන්ටිස් කියන්නේ නිකම්ම එක නගරයක් හෝ දූපතක් විතරක් නෙමෙයි. ඒක මුළු ලෝකයම පුරා ව්‍යාප්ත වුණු මහා ශිෂ්ටාචාරයක් කියලයි. ඒක හැම නගරයක්ම දියුණු ප්‍රවාහන තාක්ෂණයකින් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණේ. මේ කතාව ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි තරම්. සහෝදරයන් කිව්වේ මේ ඇට්ලාන්ටිස් පුරාණ ශේෂයන් තවමත් මේ පොළොව යට සුරක්ෂිතව තියෙනවා කියලා. ඒව සතුව තවමත් මහා බලයක් තියෙනවා කියලයි. ෂණිකව දිගුතුර ගමන් කිරීමේ බලය, සිතුවිලි කියවීමේ නැත්නම් ටෙලපති බලය, ලෙඩ සුව කිරීමේ බලය, සමහර විට අමරණීයත්වයේ රහස පවා ඒ අතර තියෙන්න පුළුවන්. ඉතින් මේ පුරාවස්තු හොයාගත්තොත් ඒවා පෘථිවියේ තියෙන බලවත්ම සහ භයානකම උපාංග වෙනවා. පේන්ස් තේරුම් ගත්තා ඕනෑම රාජ්‍යයක්, ඕනෑම ආගමක් මේ බලය ලබා ගන්න ඕනෑම මිනුමරුමක් කරයි කියලා. පෙරදිග සහෝදරයනුත් ඒක අනුමත කළා. ඇට්ලාන්ටිස් වල තාක්ෂණය කිසිසේත්ම වැරදි අත්වලට පත්වෙන්න බෑ. අන්නේ නිසා හිව්ඩී පේන්ස් මේ විශේෂ වගකීම ඔහු මත පවරගත්තා. ඒ තමයි මේ පුරාණ වස්තුන් හොයාගෙන ඒවා ආරක්ෂිතව තබා ගැනීම සඳහා යුරෝපයට රැගෙන යාම. හිව් සහ ඔහුගේ ඉතිරි සගයන් 8 දෙනා වහාම එකඟ වෙලා මේ රහස් සහෝදරත්වය පිහිටුවා ගත්තා. හැබැයි ඔවුන් මේ සෙවීම ආරම්භ කරන්නේ කොහෙන්ද? සහෝදරයන් පෙන්වා දුන්නේ ජෙරුසලමේ කලින් සොලමන් රජුගේ මාලිගාව පැවති ස්ථානයට යටින්. ඒ කියන්නේ ටෙම්පල් මවුන්ටන් එකට යටින් කැනීම් කළොත් මේ පුරාවස්තු හොයාගන්න පුළුවන් වෙයි කියලා. නයිට්වරුන්ට වහාම ක්‍රියාත්මක වෙන්න සිදු වුණා. මොකද ඒ දවස්වල සුද්දෝ භූමිය කියන්නේ අතිශය අනතුරුදායක තැනක්. ජෙරුසලම 1099 දී ක්‍රිස්තියානි කුරුස යුද්ධකරුවන් විසින් අල්ලා ගත්තත් ඔවුන්ට ඒක කොච්චර කාලයක් තියාගන්න පුළුවන් වේද කියලා කවුද දැනගෙන හිටියේ? ඒ වගේම එතන තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේ පුරාවස්තු ගැන දැනගෙන හිටියේ ඔවුන් විතරක් නෙමෙයි. විවිධ ක්‍රිස්තියානි, යුදෙව් සහ මුස්ලිම් රහස් කණ්ඩායම් මේව හොයමින් හිටියා. ඒ නිසා මේ නයිට්වරු 9 දෙනා වර්ෂ 1120 දී සුද්දෝ භූමියට පැමිණ වහාම සොලමන් දේවමාලිගාව පැවති ස්ථානයේ තමන්ගේ මූලස්ථානය පිහිටුවා ගත්තා. ඔවුන් නිල වශයෙන් පෙනී හිටියේ ක්‍රිස්තුස් වහන්සේගේ සහ සොලමන් දේවමාලිගාවේ දුප්පත් සෙබළු විදිහටයි. ඒ කියන්නේ අද අපි දන්න නයිට්ස් ටෙම්පල් වරු විදිහට. ඔවුන් පිටතට පෙනී සිටියේ වන්දනාකරුවන්ව ආරක්ෂා කරන දුප්පත් අවංක භික්ෂුන් වගේ. හැබැයි ඇතුලෙන් සමහර නයිට්වරු ජෙරුසලම ආරක්ෂා කරද්දී අනික් නයිට්වරු දේවමාලිගාව යටින් රහසිගත පොළව හරමින් හිටියා. දිවාරයන් නොබලා ඔවුන් කැනීම් කළා. අවසානයේ එක දවසක ඔවුන්ට ඇත්තටම රත්තරන් හම්බුණා. පෙරදිග සහෝදරයන් කියපු දේ අකුරටම හරි ගියා. ඔවුන්ට සොලමන් දේවමාලිගාවට යටින් හමුුණේ ෂිටිම් ලීයෙන් කරපු රනින් ආලේප කරපු මහා විශාල පෙට්ටියක්. ඔවුන්ට හම්බුණේ පුරාවෘත්තගත ගිවිසුම් පෙට්ටිය, නැත්තම් ප්‍රසිද්ධ ආක් ඔෆ් ද කවනන්ට් එක බවට ඔවුන්ට ස්ථීර වුණා. මේක තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව පොරොන්දු දේශයට අරගෙන යද්දී මෝසෙස්ට ලබා දුන්නු දසපනත ස්ථාපිත කරලා තියෙන පෙට්ටිය. ඊට පස්සේ ඔවුන්ට තවත් ඒ වගේ පෙට්ටි 5ක් හම්බුණා. මුළු එකතුව පෙට්ටි 6යි. වසරින් වසර මේ නයිට් ටෙම්පල් වරු ජෙරුසලම යටින් පුදුමාකාර නිදන් මතු කරගත්තා. ස්පියර් ඔෆ් ඩෙස්ටිනි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කුරුසපත් වෙද්දී එතුමාගේ ඇලයට රෝමන් සොල්දාදුව ඇනපු හෙල්ලය. හෝලි ග්‍රේල් එක. ඒක තමයි ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී භාවිතා කරපු සුද්ධෝ කුසලානය.
එමරල් ටැබ්ලට් එක සහ පුරාණ ගුප්ත ප්‍රඥාවෙන් පිරුණු ලේඛන රාශියක් ඔවුන් හොයාගත්තා. ඔවුන් දැනගත්තා මුළු ලෝකෙම මේ වගේ ගිවිසුම් පෙට්ටි 10ක් තිබිලා තියෙනවා කියලත් තමන්ට එකෙන් හම්බුනේ 6ක් විතරයි කියලත්. මේ පෙට්ටිය ලෝකෙ පුරාම තියෙන පිරමීඩ සමග සම්බන්ධ කරලා අසීමිත ශක්තියක් නිපදවන්න පාවිච්චි කරපු උපකරණ. මේක හරියට මෑත ඉතිහාසයේ නිකොලා ටෙස්ලා තමන්ගේ වෝඩන් ක්ලිෆ් කුළුණෙන් කරන්න හදපු දෙයට සමානයි. ඇත්තටම පිරමීඩ කියන්නේ මිනි වලවල් නෙමෙයි. ඒවා මහා ශක්ති උත්පාදන යන්ත්‍ර. ඔයාලා ඊජිප්තුවේ මහා පිරමීඩේ රජුගේ කුටිය ඇතුළට ගියොත් එතන තියෙනවා ගල් පෙට්ටියක්. ඊජිප්තු විද්‍යාඥයන් කියන්නේ ඒක ගල් මිනි පෙට්ටියක් කියලා. හැබැයි ඒක ඇතුලෙන් කවදාවත් මමියක් හම්බෙලා නැහැ. ඒ වගේ මේ පෙට්ටිය සාමාන්‍ය මිනිස්සෙක්ගේ සිරුරට වඩා කුඩයි. හැබැයි පුදුම වැඩේ කියන්නේ ඒ ගල් පෙට්ටියේ ප්‍රමාණය අර කියපු ගිවිසුම් පෙට්ටියක් තැම්පත් කරන්න નિયમિત ප්‍රමාණයට අංගලෙන් අංගල සමානයි. ටෙම්පල් වරු තේරුම් ගත්තා පිරමීඩ හදලා තියෙන්නේ මේ ගිවිසුම් පෙට්ටි තැම්පත් කරන්න විතරක්ම කියලා. ඒ වගේ මේ පෙට්ටි සාදලා තිබුණේ මන්නා ගබඩා කරන්න. බයිබලයේ සඳහන් වෙනවා මන්නා කියන්නේ කාන්තාරයේදී ඊශ්‍රායල් වලුන්ට ආසෙන් ලැබුණු දිව්‍යමය ආහාරයක් කියලා. හැබැයි ටෙම්ප්ල සම්ප්‍රදායට අනුව මේ මන්නා කියන්නේ සාක සහ සත්ව ද්‍රව්‍ය වලින් නිස්සාරණය කරලා හදපු තනි පරමාණුවේ සුදු කුඩක්. මේ මන්නා කියන්නේ පුදුමාකාර විද්‍යුත් සුපිරි සන්නායකයක්. පිරමීඩ ඇතුළත තිබුණු පෙට්ටි බලගන්නන්න පාවිච්චි කළේ මේවයි. මේකෙන් තමයි ඇට්ලාන්ටිස් වැසියන් අසීමිත ශක්තියක් නිපදවා ගත්තේ. ඔන් මේ රසවිද්‍යාව ඉගෙන ගත්තේ මරකත පුවරුව නැත්නම් අපි කලිනුත් කතා කරපු එමරල් ටැබ්ලට් එකෙන්. එහි සතුන්ගේ ඇටකටු වලින් මේ මන්නා නිස්සාරණය කරන හැටි පියවරෙන් පියවර ලියවිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ එමරල් ටැබ්ලට් එකේ තියෙනවා ෆිලොසොෆර්ස් ස්ටෝන් හදලා අමරණීය වෙන්නේ කොහොමද කියලාත්. හැබැයි ඒක කරන්න ඕනේ කොහොමද දන්නවද? මූත්‍රා විශාල ප්‍රමාණයක් පානය කිරීමෙන්. අමරණීයත්වය කියන එක හරියම පිළිකුල් සහගතයි වගේ නේද? හැබැයි නිකම්ම අමරණීය වෙන්නත් බෑ. මේක ගැන සම්පූර්ණ කතාව අපේ channel එකේ මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. කොහොම හරි තවත් සමහර පැරණි රහස් ලේඛනවල තිබුණා මේ මන්නා කුඩු රත්තරන් වලින් හදන හැටි. මේවා පාවිච්චි කරලා ඕනෑම බර වස්තුවක් සැහැල්ලු කරන්න. ඒ කියන්නේ අහසේ පාවෙන්න සලස්වන්න, ලෙවිටේෂන් කරන්න පුළුවන්. දැන් පොඩ්ඩක් හිතන්න මේ ගිවිසුම් පෙට්ටිය අඩි 4ක් දිග, අඩි 3ක් පළල සම්පූර්ණයෙන්ම රන් සහ ගල් පූර වලින් හදපු එකක්. ඒකේ බර විතරක් කිලෝග්‍රෑම් 450කට වැඩි. හැබැයි මේක උස්සන් යන්න ඕන උනේ මිනිස්සු 4 දෙනෙක් විතරයි. ඔවුන් කවුද? ඔවුන් තමයි ලෙවිවරු. ලෙවිවරු ලෙවිටේෂන්. මොකක් හරි ගැලපීමක් තියෙනව නේද? ටෙම්පල් වරුන්ට ජෙරුසලමෙන් ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයටත් වඩා පැරණි රහස් ලේඛන හම්බුණා. ඒ ලේඛනවල ලියලා තිබුණේ මීට වසර 10 ගණනාවකට කලින් පෘථිවියට ආපු මිනිසුන්ව රත්තරන් කැනීම සඳහා වාල් සේවයේ යොදවපු මනුස්සයන් නොවන ජීවින් කොට්ටාසයක් ගැනයි. ඔවුන් තමයි අනුනාකි. අනුනාකිවරු ගැන මම කලිනුත් කියලා තියෙනවා. ඔවුන් අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් තියෙන නිබිරු කියන ග්‍රහලෝකයෙන් ආපු පිටසක්ල ජීවින් පිටසක්. ඔවුන් මීට අවුරුදු 4,50,000කට කලින් පෘථිවියට ආවේ තමන්ගේ ග්‍රහලෝකයේ වායුගෝලීය ප්‍රශ්නයක් විසඳන්න රත්තරන් හොයාගෙනයි. පස්සේ ඔවුන් මෙහි කැනීම් කරන්න ලේසි වෙන්න මුල් කාලීන මානවයන්ගේ ජාන වෙනස් කරලා හෝමෝ සේපියන් පරිණාමණය වේගවත් කරලා ශ්‍රම බලකායක් හැදුවා. මේ ගැනත් සම්පූර්ණ කතාව මේ වීඩියෝ එකේ අපේ channel එකේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට ටෙම්පල් වරු මේ හැම දෙයක්ම දැනගෙන හිටියා. ඔවුන් දැනගත්තා සුමේරියානු ග්‍රන්ථවල සඳහන් වෙන ග්‍රාල් කියන ඇල්කමි විද්‍යාව තමයි ග්‍රේල් නැත්නම් කුසලානේ උනේ කියලා. සුමේරියානුවන් ශිමනා නැමැති රහස් ද්‍රව්‍යයක් පාවිච්චි කළා. ඒ අනුනාකිවරුන්ගේ පියාසර යාත්‍රා බලගන්වන්න. අපේ වෛදික හින්දු සහ ජෛන ග්‍රන්ථවල මේ ද්‍රව්‍යම හැඳින්වුවේ විමාන කියලා. පොලිනීසියානු සංස්කෘතිය මේකට කිව්වේ මන්නා කියලා. බෞද්ධයන් මේකට මනී කියලා කියනවා. මේ හැම සංස්කෘතියකම වචන එක සමානයි. භාවිතයත් එක සමානයි. තව එකක්. ටෙම්ප්ලර් කුරුසිය වල දැකලා ඇතිනේ. මේ කුරුසිය පුරාණ ඊජිප්තුවේ සුමේරියානු අනුනාකි කැටයම් වල හැම තැනකම තියෙනවා. සමහරු කියනවා මේක ඇට්ලාන්ටිස් වල සලකුණ කියලා. ඔවුන් කියන්නේ ඇට්ලාන්ටිස් විනාශ වුණාට පස්සේ බේරුණු කිහිප දෙනෙක් ශිෂ්ටාචාරය නැවත ආරම්භ කරද්දී තමන්ගේ ගෞරවය විදියට මේ කුරුසිය කැටයම් කළ බවයි. හැබැයි ටෙම්පල් වරු හොයාගත්ත හැම දෙයක්ම
ඇට්ලාන්ටිස් ඒව විතරක් නෙමෙයි. ඔවුන්ට ජෙසුස් වහන්සේගේ කාලයට අයිති පුරාණ ග්‍රන්ථත් හම්බුණා. සමහර ඒවා බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනි වුණා. ඔවුන්ට මේවා පල්ලියට දැනගන්න දෙන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද කතෝලික පල්ලිය එන්නම බලවත් වෙනවා. මේ සත්‍ය එළියට ආවොත් පල්ලිය පදනම සෙලවෙනවා වගේම ටෙම්පල් වරුන්වත් විනාශ කරලා දානවා. ඒ වගේම ටෙම්පල් වරුන්ට සල්ලි ලැබුණෙත් පල්ලියෙන්මයි. හැබැයි මේ කතාවට අනුව ඔවුන්ට මීළඟට හමුණු දේ මුළු ලෝකයේම හොල්ලන මට්ටමේ එකක්. ඒ තමයි ඉතාමත් ප්‍රසිද්ධ ආගමික පවුලක කියන ඇටකටු අඩංගු පෙට්ටියක්. ඔවුන් කියන විදියට ඒ පෙට්ටිය ඇතුලේ තිබුණේ මරියා මැග්ඩලින්, යොහාන් බැප්ටිස් සහ ජේසුස් වහන්සේගේම ඇටකටු. ඒ විතරක් නෙමෙයි, ඔවුන් කියන විදිහට ජේසුස් වහන්සේගේ සහ මරියා මැග්ඩලින්ගේ දරුවන්ගේ ඇටකටුත් එතන තිබුණා කියලා සඳහන් කරලා තිබුණා. මේක කතෝලික පල්ලියට අනුව දේව අපහාසයක්. මේ ඇටකටු තිබීම කියන්නේ පල්ලිය අවසානය කියලා හිතලා ඒ නිසා ටෙම්පල්වරු මේ රහස් පල්ලියෙන් විශේෂයෙන්ම පාප වහන්සේගෙන් සංගවන්න තීරණය කළා. ඔවුන් ක්‍රිස්තියානින් විදියට පෙනී සිටියත් රහසින් ඔවුන් ක්‍රිස්තියානි ඥානවාදීන් වුණා. නෝසිස් කියන්නේ ග්‍රීක වචනයක්. එහි තේරුම දිව්‍යමය දැනුම කියන්නයි. බුදුදහමේ මේකට බුද්ධත්වය හෝ අවබෝධය එන්ලයිට්මන්ට් කියලා කියන්න පුළුවන්. මෙහි මූලික ඉගැන්වීම් තමයි ආධ්‍යාත්මිකත්වය කියන්නේ තමන් තුළම හොයාගත යුතු දෙයක් මිසක් ඒකට පූජකයන්, පල්ලි හෝ බාහිර ආයතන අවශ්‍ය නැති බව. දෙවියන් ඉන්නේ ඔය ඇතුළෙමයි. ටෙම්ප්ලර් ලේඛනයේ සඳහන් වෙනවා දෙවියන් විසින් දුන් අයිතිවාසිකම් ගැන. 18 වන සියවසේදී ඇමරිකානුවන් තමන්ගේ නිදහස් ප්‍රකාශනයට ගත්තෙත් මෙන්න මේ අදහසමයි. හැබැයි 12 වන සියවසේදී මෙහෙම කතාවක් කියනවා කියන්නේ ආගමෙන් නිරපලා බෙල්ල කපන වැඩක්. මොකද අයිතිවාසිකම් දෙන්න පුළුවන් රෝමානු පල්ලියට විතරයි කියලා ඔවුන් විශ්වාස කළේ. ඒ වගේම ටෙම්පල්වරු ජේසුස් වහන්සේට වඩා යොහාන් බැප්ටිස්ව දේවත්වයෙන් සැලකුවා. ඔවුන් විශ්වාස කළේ යොහාන් විසින් ජේසුස් වහන්සේව මහා පිරමීඩය ඇතුළේදී මේ ඥානවාදයට ඇතුළත් කළා කියලයි. ඔවුන්ට ජේසුස් වහන්සේ කියන්නේ ක්‍රිස්ටෝස් කෙනෙක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ළඟා විය හැකි විශ්වීය ඥානයක්. බුදුන් වහන්සේ වගේ. ඔවුන් ඉගෙන ගත්තේ නැවත ඉපදීම. born again කියන්නේ බෞතිස්ම කිරීම නෙවෙයි, ඒක පුනරුත්පත්තියක් කියලයි. ඉතින් මේ හැම රහසක්ම අරගෙන ටෙම්පල්වරු යුරෝපයට ඇවිත් ඒව හැංගුවා. ඊට පස්සේ ඔවුන් මහා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගුවා. වසර 200ක් තිස්සේ ටෙම්පල්වරු පුදුමාකාර විදියට ධනවත් වුණා. සමාජිකයන් 9 දෙනාගෙන් පටන් ගත්ත සංවිධානය දසදහස් ගණන් දක්වා වැඩි වුණා. ඔවුන් මහා පල්ලි බලකොටු හැදුවා. ලෝකේ පළමු බැංකු පද්ධතිය නිර්මාණය කළෙත් ඔවුන්. ඒ දවස්වල යුරෝපීනන් ජෙරුසලමට යන වන්දනාකරුවන්ව මංකොලකරුවන් කොල්ල කෑවා. ඉතින් ටෙම්පල්වරු පාර දිගේ කොමන්ඩරිස් කියලා ආරක්ෂිත මධ්‍යස්ථාන හැදුවා. ඔයාට පුළුවන් ඔයාගේ රත්තරන් මේ එක මධ්‍යස්ථානයකට දීලා ඒ වෙනුවට ලියවිල්ලක් ලබා ගන්න. ඊට පස්සේ වෙනත් නගරයකට ඔයා ගියාට පස්සේ ටෙම්ප්ලර් මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ ලියකියවිල්ල දීලා නැවත රත්තරන් ලබා ගන්න පුළුවන්. ඔවුන් මේ හැම ගනුදෙනුවකටම පොඩි ගාස්තුවක් අය කළා. මේකෙන් ඔවුන් කොතරම් ධනවත් වුණාද කියනවා නම් ප්‍රංශයේ පිලිප් රජු පවා ඔවුන්ගෙන් ණයට සල්ලි ගත්තා. ටෙම්පල්වරු ලෝකයේ පළමු බහුජාතික සංස්ථාව මල්ටිනැෂනල් කෝපරේෂන් එක බවට පත් වුණා. ඔවුන්ට රජෙක් හෝ රටක් අවශ්‍ය වුණේ නැහැ. හැබැයි 1307 සරත් ඍතුවේදී ණය වෙලා හිටපු පිලිප් රජු තීරණය කළා ටෙම්පල්වරුන්ගෙන් තව සල්ලි ඉල්ලන්නේ නැතුව ඔවුන් සතු සියලුම ධනය සහ රහස් උතුර ගන්න. පිලිප් රජු තමගේ ළමා කාලයේ මිත්‍රයෙක් වුණු රේමන් බර්ට්‍රන්ව පස්වන ක්ලෙමන්ට් පාප වහන්සේ විදියට පත් කරගෙන තිබුණේ. ඒ නිසා පාප වහන්සේ රජුට ණය ගැති. 1307 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා. අදටත් ලෝකයේ තියෙන අසුබ සිකුරාදා 13 සංකල්පයාව එතනින්. මේ සංවිධානයේ ප්‍රධානියා වුණු ජැක් ඩී මොලේ ඇතුළු ටෙම්පල්වරු 100ක් ප්‍රංශයේදී අත්අඩංගුවට ගත්තා. කතාව හැටියට වසර 7ක් තිස්සේ ඔවුන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුනලා බොරු පාපුච්චාරණයක් ලබා ගත්තා. පස්සේ ඔවුන්ව මිත්‍යා දෘෂ්ටිකයන් විදියට නම් කරලා මරණ දණ්ඩනය නියම කළා. ඒත් ඉතිහාසය වෙනස් වෙන්නේ මෙතනදී තමයි. 2001 දී වතිකානුවේ රහස් ලේඛනාගාරයෙන් ෂීනෝන් පාෂ්මන් කියලා ලේඛනයක් හම්බුණා. ඒකෙන් හෙළුනේ ක්ලෙමන්ට් පාපවහන්සේ විසින් පත් කරපු කාදිනල්වරුන්ගේ පරීක්ෂණයෙන් ප්‍රධාන නායක ජැක් ඩී මොලේ ඇතුළු ටෙම්ප්ලර් නායකයන්ව සියලු චෝදනාවලින් නිදහස් කරලා තිබුණා කියලයි.
පාප වහන්සේට ඕන වුණේ ඔවුන්ට දිගටම වැඩ කරගෙන යන්න දෙන්න. හැබැයි පිලිප් රජු බලපෑම් කරපු නිසා අවසානයේ 1312දී නිල වශයෙන් සංවිධානය විසිරුවා හැරියා. ඊට පස්සේ ජැක් ඩී මොලේ ඇතුළු නායකයින්ව පණ පිටින් පුච්චලා මැරුවා. හැබැයි ජැක් ඩී මොලේ මැරෙන්න කලින් ලොකු සාපයක් කළා. ඔහු පණ පිටින් පිච්චෙද්දී පාප වහන්සේට සහ රජුට සාප කරමින් කිව්වේ වසරක් ඇතුළට ඔවුන් දෙන්න මිය යන්න ඕන කියලයි. පුදුම වැඩේ කියන්නේ සති කිහිපයකින් ක්ලෙමන්ට් පාප වහන්සේ මිය ගියා. ඔහුගේ දේහය තබා තිබුණු තැනට අකුණු සැර වැදිලා මුළු සිරුරම හඳුරගන්න බැරි තරම් පිච්චිලා ගියා. ඒ වගේම නොවැම්බර් මාසයේදී පිලිප් රජු වයස අවුරුදු 46දී ආඝාතයක් වැළඳිලා මිය ගියා. ටෙම්ප්ලර් ශාපය ඇත්තක් වුණා. ඊළඟට ප්‍රංශ රජුට සහ පල්ලියට අහු නොවුණු ටෙම්පල්වරු මොකද කළේ? ඔක්තෝබර් 13 අත්අඩංගුවට ගැනීමට පෙර දින රාත්‍රියේ, ඒ කියන්නේ ඔක්තෝබර් 12 වෙනිදා ටෙම්ප්ලර්වරුන්ගේ මුළු නැව් සමූහයම වරායේ නතුරු දහන් වුණා. ඒ නැව් ඇතුලේ තිබුණේ අර ඇට්ලාන්ටිස් පුරාවස්තු, සුද්ධෝන් නිදන් සහ තහනම් ලේඛනයි. ජැක් ඩී මොලේ ඇතුළු පිටසක් හිතාමතාම නැවතුනේ සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. ඒතොන් අසාර්ථක වුණත් ඉතිරි වුණු ටෙම්පල්වරු කුඩා කණ්ඩායම් විදියට ලෝකේ පුරා විසිරිලා වෙනස් සංවිධානවලට ඇතුළත් වුණා. ඒ සංවිධාන නයිට් ටෙම්ප්ලර්වරුන්ගේ ක්‍රියාකාරකම් ඉදිරි ලෝකයට අරන් ගියා. ඒකට සාක්ෂි අපිට අදටත් හොයාගන්න පුළුවන්. ස්කොට්ලන්තයේදී ඔවුන් ෆ්‍රීමේසන්වරු බවට පත් වුණා. පෘතුගාලයේදී ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ නයිට්වරු ලෙස පෙනී සිටියා. ජර්මනියේදී ඔවුන් රොසික්‍රුසියානිසම් සංවිධානය හැදුවා. ඔයාලා දන්නවද ඔවුන් මුල් කාලින ඇමරිකාවට පවා ගියා කියලා සාක්ෂි තියෙනවා. නෝවා ස්කෝෂියාවල ඕක් අයිලන්ඩ් වල වලදාලා තියෙන ටෙම්ප්ලර් නිධානයක් තියෙනවා. පැනමාවේ ඉන්න වයිට් ඉන්ඩියන්ස් ඔෆ් ඩේරියන් කියන ගෝත්‍රයට තියෙන්නේ සුදු පාට හමක් සහ කොකේසියානු ලක්ෂණ. ඔවුන් කියන්නේ තමන්ගේ මුතුන් මිත්තන් අපේ සහෝදරයෝ වුණු ටෙම්පල්වරුන් කියලයි. ඇත්තටම ටෙම්පල්වරු තමයි පළමු වයිකින්වරු. පළමු මුහුදු කොල්ලකරු වුණත් ඔවුන්. අර මුහුදු කොල්ලකරුවන්ගේ හිස් කබල සහ හරස් ඇටකඩු තියෙන ජොලි රොජර් කොඩිය මුලින්ම පාවිච්චි කළේ ටෙම්ප්ලර් නාවික හමුදාවයි. ඔයාලා ද ඩාවින්චි කෝඩ් පොත කියවලා හරි ෆිල්ම් එක බලලා තියෙනවා නම් ස්කොට්ලන්තයේ තියෙන රොස්ලින් චැපල් එක මතක ඇති. ඒ පල්ලිය හැම අඟලකම ටෙම්ප්ලර් සහ මිත්‍යා දෘෂ්ටික සංකේත කැටයම් කරලා තියෙනවා. ඒකේ තියෙනවා විලියම් සින්ක්ලයාගේ සොහොන් ගල. ඒකේ කෙලින්ම නයිට් ටෙම්ප්ලර් කියලා ලියවිලා තියෙනවා. ඔහු ටෙම්පල්වරුන්ට උදව් කරපු කෙනෙක්. මේ පල්ලියේ තියෙනවා ග්‍රීන් මෙන් කැටයම් 100කට වඩා. ඒ වගේම වඩාත් පුදුම හිතන දේ තමයි ඒකේ එක කවුලුවකට ඉහලින් උතුරු ඇමරිකාවට ආවෙනික බඩ ඉරිඟු සහ ට්‍රිලියම් සාක කැටයම් කළා තියෙනවා. මේ පල්ලිය හැදුවේ කොලම්බස් ඇමරිකාව හොයාගන්නත් අවුරුදු 50කට කලින්. ඉතින් කොහොමද ඔවුන් මේවා දැනගත්තේ? පැහැදිලිවම ඒ කියන්නේ ඔවුන් කොලම්බස්ට කලින් ඇමරිකාවට ගිහින් තිබුණා. රොස්ලින් චැපල් එක හදපු ශ්‍රීමත් හෙන්රි සින්ක්ලයා කියන්නේ ටෙම්පල්වරෙක් වගේම නිව් වර්ල්ඩ් එකට ගිය පළමු යුරෝපිකයෙක්. ක්‍රිස්ටෝපර් කොලම්බස් පවා ටෙම්පල්වරුන්ගේ ඈත ඥාතියෙක්. කොලම්බස්ගේ දියණිය විවාහ වෙලා හිටියේ සංවිධානයේ ග්‍රෑන්ඩ් මාස්ටර් නැත්තම් ප්‍රධානියෙක් සමගයි. ඒ නිසා කොලම්බස්ට ටෙම්පල්වරුන්ගේ රහස් සිතියම් වලට ප්‍රවේශ තිබුණා. ඒකෙන් එක සිතියමක් තමයි පිරි රේස් සිතියම. ඒකේ ඇන්ටාර්ක්ටිකාව සහ නවලෝකය ඒවා නිල වශයෙන් සොයාගන්න සියවස් ගණනාවකට කලින් සලකුණු කරලා තිබුණා. පිරිරිස් කියන්නේ ස්තාන්බුල් නැත්නම් කොන්ස්තාන්තිනෝපලේ ජීවත් වුණු සිතියම් ගත කරන්නෙක්. එතන තමයි නයිට් ටෙම්පල්වරුන්ගේ ආරම්භය සිද්ධ වුණේ. හැබැයි ඔහු මේ සංවිධානය සමග සම්බන්ධයක් තියෙනවා කියලා තාම කිසිම තොරතුරක් වාර්තා වෙලා නැහැ. කොහොම හරි කොලම්බස් 1492දී සාගරය තරණය කරද්දී ඔහුගේ නැව් තුනේම නීනා, පින්ටා, සැන්ටා මරියා තුනේම මේ ටෙම්ප්ලර් කුරුසේ සහිත කොඩිය එල්ලලා තිබුණා. ඔහු දැනගෙන හිටියා ඇමරිකාවේ ඉන්න දේශීය වැසියන් මේ සංකේතය හඳුනාගෙන Tamanට සාමකාමීව සලකයි කියලා. මොකද ඊට කලින් ටෙම්පල්වරු ඔවුන් එක්ක සාමකාමීව වෙළඳාම් කරලා තිබුණා. තවත් සාක්ෂියක් තියෙනවා. 1898දී මිනසෝටා වල Tamanගේ ගොවිපලේ තිබිලා ඕලාෆ් ඕමන්ට හමු වුණා කෙන්සින්ටන් රූන්ස්ටෝන් නැමැති පෝරුවක්. ඒකේ වයිකින් සංකේත වලින් ලියලා තිබුණේ 1362දී වයිකින්වරු එහි ආවා කියලයි. ඒ වගේම 1939දී හම්බුණු නරගන්සේට් රූන්ස්ටෝන් සහ නිව්පෝර්ට් කුළුණ තියෙන්නේත් එතනට කිට්ටුවෙන්. නිව්පෝර්ට් කුළුණ කියන්නේ කණු 8කින් යුත් විහුවයක්. ඇයි කණු 8ක්?
8 කියන අංකය ඥානවාදීන්ට අතිශය වැදගත්. ඔවුන් කියන විදිහට එයින් දිව්‍යමය පූර්ණත්වයක් නිරූපණය කරනවා. පිරමීඩයකටත් පැති 8ක් තියෙනවා. ටෙම්පල් වරු හිතනවා ඊජිප්තුව කියන්නේ පළමු නයිට් වරු ප්‍රඥාව හොයාගෙන ගිය තැන කියලා. ඒ විතරක් නෙමෙයි මේ අංක 8 කියන එක ඔවුන්ගේ හැම සංකේතයකම සලකුණකම අපිට හොයාගන්න පුළුවන්. ටෙම්ප්ලර් සංකේතයක් වෙන මෝල්ටිස් කුරුසයට අග්‍ර 8ක් තියෙනවා. අද ඒක තමයි නිව්යෝර්ක් ගිනි නිවන බටයන්ගේ සංකේතය. එංගලන්තයේ තියෙන ටෙම්පල් චර්ච් සහ ඊලි කැතිඩ්‍රල් වලත් මේ අස්ට්‍රාස්ට ඒ කියන්නේ පැති 8ක ලක්ෂණ හැමතැනම තියෙනවා. කොහොම හරි ෆ්‍රීමේසන් සහ රොසක්‍රිසියානිසම් වගේ සංවිධාන වලත් මේ සංකේතම අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේ මේ සංවිධාන සිද්ධ කළේත් නයිට් ටෙම්පල් වරු කරපු දෙයමයි. ඔවුන් ඓතිහාසික නිදාන් හොයාගෙන ගියා. ඔවුන් පුරාණ ඉතිහාසයෙන් මැකිලා ගිය ශිෂ්ටාචාරවල දැනුම හොයාගෙන ගියා. එහෙනම් ඇයි ඔවුන් එහෙම කරේ? ඇයි ඔවුන් මේ දැනුම හොයාගෙන ගියේ? ඇයි මේ සංවිධාන මේ තරම් රහස්‍යභාවයකින් වැඩ කරන්නේ? පරිශකයෝ කියන්නේ නයිට් ටෙම්පල් වරුන්ට ලොකු සැලස්මක් තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ට අපේ ලෝකය හොඳ අතට වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන් කියන්නේ මේ ඓතිහාසික දැනුම සහ ඓතිහාසික උපකරණ වලින් අපේ සමාජය හිතාගන්නත් බැරි දියුණුවකට ළඟා කරගන්න පුළුවන් කියලා. ඔවුන් කියන විදියට ඔවුන්ට ඕන මේ සමාජයෙන් හංගලා තියෙන රහස් පුළුවන් තරම් ඉක්මනින් එලි කරන්නයි. දැන් අපි කතා කරමු වර්තමාන ටෙම්ප්ලර් සංවිධානයේ ප්‍රධානම நாயකයා වෙන තිමති හෝගන් ගැන. හෝගන් කියන්නේ Order of the Temple of Secret Initiation OTSI එකේ ප්‍රධානම නායකයා. ඔහු කියන්නේ මේ සියලුම ටෙම්ප්ලර් නිදන් ලෝකේ පුරා තියෙන රහසිගත සේපුවල සංගවල තියෙනවා කියලයි. ඉන් 5ක් තියෙන්නේ ඇමරිකාවේ. ඔවුන් මේවා ලෝකෙට මුදහරින්න සූදානම් වෙනවා. හැබැයි කිසිම රජයකට හෝ ආගමකට මේවට සම්පූර්ණ බලය ලැබෙන්නේ නැති විදියටයි ඕන් එක කරන්න යන්නේ. ඔවුන්ගේ අරමුණ මිනිස්සුන්ට රජවරුන්ගෙන් භෞතික නිදහසත් පල්ලියෙන් ආධ්‍යාත්මික නිදහසක් ලබා දීමයි. හැබැයි හෝගන් කියන මේ කතා ඇත්තක්ද? ඇතම් අය හෝගන්ට චෝදනා කරනවා ඔහු ඔහුගේ පොත් විකුණන්න සහ ප්‍රසිද්ධ වෙන්න බොරු කතා කියනවා කියලා. ඇත්තටම හෝගන්ගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් ප්‍රශ්න තිබුණා. ඔහුගේ හිටපු බිරිඳ මානසික රෝගයකින් පෙළුණු කෙනෙක්. ඇය හෝගන්ගේ Facebook පිටුව අයිති කරගෙන ඇය මරියා මැග්ඩලින්ගේ පුනරුත්පත්තිය කියලා හෝගන් කියන්නේ ජේසුස් වහන්සේ කියලත් පෝස්ට් දාලා තිබුණා. හැබැයි ඒකෙන් හෝගන්ගේ ටෙම්ප්ලර් ඉතිහාසය බොරු වෙනවමයි කියන්නත් අපිට බෑ. තිමතිගේ පෞද්ගලික ජීවිතේ මේ කතාවට සහයෝගයක් දක්වන්නේ නැහැ. හැබැයි ඔහුගේ වෘත්තිමය ජීවිතය සහ මේ නයිට් ටෙම්ප්ලර් වරු ගැන ඔහු ඉදිරිපත් කළ තියෙන තොරතුරු අතර සම්බන්ධයක් තියෙනවා. සමහර මිනිස්සු ඔහුව විශ්වාස කරන්නේ නැහැ. සමහරු ඔහුව අදහනවා වගේ විශ්වාස කරනවා. තිමති මේ තොරතුරු ලබා ගන්නේ අදටත් ක්‍රියාත්මක විවිධ නයිට් ටෙම්පල් වරුන්ගේ සංවිධානවල සමාජිකයන්ගෙන්. අපි විශ්වාස කළත් නැතත් ඒ වගේ සංවිධාන ඇත්තටම තාමත් තියෙනවා. මේ කණ්ඩායම්වල අපි දන්නේ නැති විවිධ විදිහේ සම්ප්‍රදායන්, විවිධ පුරුදු සහ විවිධ සංකේත තියෙනවා. අපිට ඒක නිකන් සංකේතයක් වුණත් ඔවුන් ඒක ගොඩක් බරපතල විදිහට ගන්නවා. මේ සම්ප්‍රදායන් ඔවුන් අවුරුදු 1000 ගණනක ඉඳන් අද වෙනකම්ම පවත්වාගෙන යනවා. මම පෞද්ගලිකව කාගේවත් කිසිම මතයකට අගෞරව කරන්නේවත් ඒක වැරදි මේක හරි කියන්නවත් නැහැ. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. ඒත් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා අපිට තීරණයක් ගන්න සමහර සාක්ෂි, සමහර මිත්‍යා මත ගැන අපිට කරුණු සෙවීමක් කරන්න පුළුවන්. මම මුලින්ම කියපු කතාවේ නැතම් තීරයකේ ගොඩාක් දේවල් අපිට විශ්වාස කරන්න පුළුවන් තරම් ඔප්පු කිරීමක් කරලා තිබෙන්නේ නැති වුණත් හෝගන්ගේ පවුල් පසුබිම වැළුවොත් ඒ ගැන හෝ කියන හැම කතාවක්ම ඇත්තක්. ඔහුගේ පරම්පරා 7කට කලින් හිටපු මීමුත්ත තමයි ජෙනරාල් ජෝසප් වෝරන්. ඔහු තමයි පෝල් රිවියර්ව ටෙම්ප්ලර් සංවිධානයට ඇතුළත් කරගෙන බොස්ටන් ටී පාර්ටිය සැලසුම් කරන්න උදව් කළේ. හෝගන්ගේ සීයා හිව් වෝරන් ඩෙන්වර් විශ්වවිද්‍යාලයේ ලෝහ කර්ම විද්‍යාව ඉගෙනුවා. ඔහුගේ මීමුත්තා ජේම්ස් බෙරන් පෙනිසිල්වේනියාවේ ෆ්‍රීමේසන් මහා ලැගුම්හලේ ප්‍රධාන කතිකයා වුණා. ඔහුගේ පියා ස්ටීවන් ඩී හෝගන් කොලරාඩෝ වල අරෝරා නුවර නගරාධිපති වුණා. Covering Colorado First at 5, and we traveled to Aurora, where the city hosted a groundbreaking event for the Stephen Hogan Parkway. Project closed about a 2-mile gap between existing 6 Parkway on the west and E470 on the east. But even though
he always had politics going on. He always tried to make time for us individually and to make us feel special. හෝගන් වයස අවුරුදු 8ේදී තමයි මේ සම්ප්‍රදායට ඇතුළත් කරගත්තේ. හෝගන්ට නයිට් ටෙම්ප්ලර් ඉතිහාසය ගැන තියෙන්නේ විශ්වකෝෂීය දැනුමක්. ඔහු නම්, ගම්, දිනවකවානු, පුරාණ චාරිත්‍ර හැම දෙයක්ම දන්නවා. කොහොම හරි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේත් මේකයි. මේ හැම දෙයක්ම ඔප්පු කරන්න භෞතික සාක්ෂි තවමත් අපේ අතට ලැබිලා නැහැ. ඒ නිසා මේ කතාව විශ්වාස කරනවද නැද්ද කියන එක ඔයාලගේ තීරණයක්. හැබැයි ටිමති හෝගන් කියන දේ ඇත්තක් නම් මනුස්ස වර්ගයාගේ අනාගතය අපි හිතන තරම් අඳුරු නැහැ. නිකොලා ටෙස්ලා කරන්න ගිය දේ අපිට අවසානයේ කරන්න පුළුවන් වෙයි. මේ මුළු පෘථිවියටම නොමිලේ ශක්තිය නිපදවන්න පුළුවන් වෙයි. එතකොට අපරාධ, දරිද්‍රතාවය, යුද්ධ මේ කිසිම දෙයක් ලෝකයට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පුරාණ තාක්ෂණය ඇත්තටම අපේ පාදවලට පහලින් සැඟවිලා තියෙනවද? මම නම් ඇත්තටම එහෙම බලාපොරොත්තු වෙනවා. අපි දන්නේ නැති විවිධ දියුණු ශිෂ්ටාචාර අපේ අද ශිෂ්ටාචාරයට කලින් සැඟවිලා ගියා කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි පෞද්ගලිකව මම හිතනවා මේ වගේ දේවල් වලින් මොකක් හරි ආගමකට නැත්තම් කෙනෙක්ගේ විශ්වාසයකට බලපෑම් සිද්ධ වෙනවා නම් ඒක මේ වගේ වචන වලින් නැතුව ඇත්තම භෞතික සාක්ෂි වලින් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. අන්න ඒ නිසාමයි මේ කතාවේ සමහර කොටස් අපිට අතහැරලා දාන්න වෙන්නේ. විශේෂයෙන්ම ජේසුස් වහන්සේ ගැන කතා කරපු දේවල් මට මේ කතාවෙන් නිකම්ම අයින් කරලා ඔයාලට කියන්න පුළුවන්. ඒත් මම ඒක කිව්වේ ඔවුන් එහෙම දෙයක් කියනවා නම් ඔවුන් කියන කතාවේ කිසිම දෙයක් මට අතරින්න ඕනේ නැති නිසා. පෞද්ගලිකවම ඒ කොටසේ කිසිම දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් කතාවේදී මම මේ දේ කිව්වේ නැත්තම් මම බොරුකාරයෙක් වෙනවා. ඔයාලා අපේ channel එක follow කරන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති මම හැම ආගමකට වගේම හැම කෙනෙක්ගේම පෞද්ගලික මතයකට විශ්වාස කරන ගරු කරන කෙනෙක්. මම හැමදාම කියනවා වගේ මේකත් ඇත්තද බොරුවක්ද කියලා විශ්වාස කරන්න වෙන්නේ ටිමති හෝගන් කියන නිසා නෙමෙයි. අපි මොකක් හරි කතාවක් විශ්වාස කරන්නේ අපි ඒක දිහා බලන කෝණය අනුවයි. ඔයාලා මේ ගැන හිතන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම මේක ගැන කමෙන්ට් එකක් පහලින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි මේ කතාව ඉවර වෙනකම් හිටියට. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් එකක් දාන්නත් මේ වගේ කතා එක්ක එකතු වෙලා ඉන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.